අල්ල සහ දූෂණය නැමැති අපරාධයෙන් දේශපාලන යාන්ත්‍රණය මුදා ගැනීමට වත්මන් රජය කටයුතු කර ඇති බැවින් නිලධාරී යාන්ත්‍රණයද කඩිනමින් නිවැරදි මගට පැමිණිය යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කරනවා. ඒ වෙනුවෙන් මාස 6ක කාලයක් මේ වන විට ලබා දී ඇති බවත් නිලධාරී යාන්ත්‍රණය නිවැරදි නොවන්නේ නම් ලබන මේ මාසයෙන් පසුව ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට පසුබට නොවන බවත් ජනාධිපතිවරයා පවසා තිබෙනවා. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව සඳහන් කළේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තරණ සම්මන්ත්‍රණ ශාලාවේදී ඊයේ පැවති ජාතික දූෂණ විරෝධී ක්‍රියාකාරී සැලැස්ම 2025-2029 එළිදැක්වීමේ අවස්ථාවට එක් වෙමිනි. මෙරට රාජ්‍ය ආයතන පද්ධතියේ ගෞරවය හා වටිනාකම් විනාශ කරමින් අල්ල සහ දූෂණය රජ වී ඇති බවත් වත්මන් ආණ්ඩුව බලයට පත් වී ගෙවී ගිය මාස 6 තුළ රාජ්‍ය සේවයේ කිසිදු ස්ථානයක් බිඳ වැටීමට ඉඩ නොතැබූ බවත් පැවසූ ජනාධිපතිවරයා නිලධාරී යාන්ත්‍රණය වෙනස් වීමට තවදුරටත් සූදානම් නොවන්නේ නම් මෙම මැයි මාසයෙන් පසු එම නිලධාරීන් වෙනස් කිරීමට කටයුතු කරන බවද සඳහන් කරනවා. අල්ල සහ දූෂණය නමැති අපරාධය නිසා ශ්‍රී ලංකාව ලෝකයේ තුල දශක ගණනාවක් පසුපසට ගොස් ඇති බව පෙන්වා දුන් ජනාධිපතිවරයා මේ පිළිබඳව නීතිය ක්‍රියාත්මක කිරීම දේශපාලන පලිගැනීමක් නොව මානුෂීය යුතුයකමක් බවද අවධාරණය කර තිබෙනවා. නීතියට අනුගත වන හා නීතියට බියවන සමාජයක් ගොඩනැගිය යුතු අතර ඊට දේශනා වැඩමුළු ප්‍රමාණවත් නොමැති බවත් අපරාධයකට දඬුවම් ලැබෙන බව ප්‍රායෝගිකව තහවුරු කළ යුතු බවත් ජනාධිපතිවරයා පවසා තිබෙනවා. ගමේ බොරළු පාරෙන් ආරම්භ වූ අල්ල සහ දූෂණය පුරවැසියාගේ දැස් අන්ධවන ඖෂධ ගෙන ඒම දක්වාත් සරල තැනින් ආරම්භ වූ අල්ල සහ දූෂණය අතිශය අමානුෂිකත්වයේ දක්වාත් ප්‍රාදේශීය සභාවේ සිට මහ බැංකුවෙහි සොරා කන තත්ත්වයේ දක්වාත් පැතිර තිබෙන බව පැවසූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එම කටයුතු වලට පසුගිය පාලකයන් ආරක්ෂාව සැපයූ බවද සිහිපත් කර තිබෙනවා. රාජ්‍ය පරිපාලන ආයතනවල සහ නීතිය පිසඳලන ආයතනවල කිහිප දෙනෙකුගෙන් සහ සන්නද්ධ අපරාධකරුවන්ගෙන් සමන්විත අල්ල සහ දූෂණය ක්‍රියාත්මක කරන චෞර වළල්ලක් නිර්මාණය වී ඇති බවද පැවසූ ජනාධිපතිවරයා එය මේ වන විට හඳුනාගෙන ඇති බවත් ඉදිරියේදී ඊට විසඳුම් ක්‍රියාත්මක කරන බවත් අනාවරණය කර තිබෙනවා. අල්ල සහ දූෂණය රටින් තුරන් කර දැමීමේ වගකීම ඊළඟ පරම්පරාවට බාර නොදෙන බවත් වත්මන් ආණ්ඩුව යටතේ ඊට විසඳුම් ලබා දෙන බවත් ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළා. ශ්‍රී ලංකාවට වසරකට පෙර නිදහස ලබාගත් ඉන්දියාව ජාතික න්‍යාය පත්‍රයක් ඔස්සේ ඉදිරියට ගෙන යාමේ ප්‍රතිඵලයක් ලෙස අභ්‍යවකාශ තරණය සහ මෘදුකාංග ක්ෂේත්‍රයේ දැවැන්ත ශ්‍රම බලකායක් නිර්මාණය කිරීමට කටයුතු කර ඇති බව පෙන්වා දුන් ජනාධිපතිවරයා ශ්‍රී ලංකාවේ දේශපාලන අධිකාරියගත් තීන්දුව තීරණ නිසා 2022 දී බංකොලොත් රාජ්‍යයක් බවට පත් වූ බවද කියා සිටිනවා. ජනතාවගේ සෑම රුපියලකටම වග කියමින් ජාතික න්‍යාය පත්‍රයක් ඔස්සේ ශ්‍රී ලංකාව ලෝකයේ ඉදිරියේ ඔසවා තැබීමේ වගකීම වත්මන් ආණ්ඩුව ඉටු කරමින් සිටින බවද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කරනවා. එසේ කිරීම තුළින් යුක්තිය පිසඳරන ආයතන පිළිබඳ විශ්වාසනීයත්වයක් පුරවැසියා තුළ ඇති කළ හැකි බවද අපරාධයක් සිදු කර නීතියෙන් බේරී යාමට කිසිදු අවස්ථාවක් නොමැති බව ජනතාවට ඒත්තු ගැන්විය යුතු බවද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වැඩිදුරටත් පවසා තිබෙනවා.